පුතේ ඔයාලගේ පොතේ ඉහළින්ම අද දිනේ දාගන්න. අද පාඩමේ මාතෘකාව ලියා ගන්න අසමාන හර. අන්‍යයන් සියෝ පරක් වෙලා එනවා මදිට මොනා කියනවද මන්ද? අනේ ටීචර් ඒකවත් දන්නේ නැද්ද? ආයිබෝවන් කියලා කිව්වේ. පිස්සු මෙයාට. විකාර බලන්නකෝ මේ ශිංගුලාට පිස්සු. ශිංගු? මොකක් ශිංගු? ශිංගු තමයි යන්නේ. ශිංගු කියන්නේ ඔයාලට. අනේ මන්ද මේ ළමයට ඔල්මාදි හැදීගෙන එනවද කියලා. නෑ සම්සිම්නිම්. සම්සිම්නි ඔය පේන්නේ නැද්ද? ඒකෙන් ටීචර් මෙයා මොනවද මේ කියවන්නේ? සම්සිම්නිම් කියන්නේ ගුරුතුමියට. ඒකවත් දන්නේ නෑනේ වැඩක් නෑ. ඔය ළමයා කියවන්නේ මොන අපබ්‍රංශද? අයියෝ ටීචර් මේ කොරිය. ටීචර් අඩුමතර මේ BTS ලා ගැනවත් දන්නවද? BTS? B බතර මුල්ල. T toilet. S service බතර මුල්ල toilet service. ඊයර ඩුල්ලියා. අනේ මන්ද මේගොල්ලෝ මේවා කවද ඉගෙන ගන්නේද කියලා. අපිට ඔය විකාර කතා වැඩක් නැහැ. දැන් ගන්නව පොට් ටික එළියට වැඩ කරන්න. ටීචර් අපි පාඩම නවත්තපු තැනින් පටන් ගමු. එහෙනම් ලියා ගන්න 4න් 3 එකතු කිරීම 5න් 3. මේ ළමයෝ පරක් වෙලා එලා මොකද අනිත් අයගේ පොත් වලට එන්නේ? දැන් කියන ටික ලියා ගන්න. පරක් වෙලා ආපු ළමයා කියමුකෝ බලන්න ගාන හදපු හැටි. හරි. ටීචර් 4න් 3යි කියන්නේ 4යි 3යි 7යි. 5න් 3යි කියන්නේ 5යි 3යි 8යි. 7යි 8යි 15. හරි නේද ටීචර්? ආපෝ ඒකවත් දන්නේ නැද්ද? අයියෝ. අයියෝ ඒකවත් දන්නේ නැහැ. අයියෝ ළමයෝ ඔය ගාන හදන්නේ ඔහොම නෙමෙයි. මං කියන විදිහට කරන්නකෝ. 4යි 5යි දෙකම එකම හරේ කරගන්න ඕනේ. ඒ කියන්නේ 4 5න් ගුණ කරන්න ඕනේ 5 4න් ගුණ කරන්න ඕනේ. එතකොට උඩ සංඛ්‍යා දෙකක් ඒ සංඛ්‍යා දෙකෙම ගුණ කරන්න ඕනේ. එතකොට අපිට එන්නේ 20න් 12යි 20න් 15යි. 20න් 12යි 20න් 15යි එකතු කරාම එන්නේ 20න් 27යි. යට සංඛ්‍යා දෙක 20මයි තියෙන්නේ. උඩ සංඛ්‍යා දෙක විතරයි එකතු කරන්නේ. තේරුණාද? මේ තිනුලි ජෙමොක් වෙන පාටකින් ලියොත් හොඳයි නේ. ජබෝ ජබොක් නෙමෙයි යන්නේ ජෙමොක්. ජෙමෝ මම නම් එහෙම වචනයක් අහලා නැහැ. ජෙමොක් කියන්නේ මාතෘකාවට. මම නම් පාට පෑන් ගොඩාක් තියෙනවා. මාතෘකාව ඕන පාටකින් ලියන්න පුළුවන්. හරිහන් පෑන් අපිටත් තියෙනවා නේද තිනුලි? ඒකනේ අපිටත් තියෙනවා. අපිටත් තියෙනවා කිව්වට රනුල්ල හරිහන් කියන්නේ මොනවාද? හරියෝහන් කියන්නේ පාට කියන එකට. මොනවාද ළමයි කියවන්නේ? වැඩ කරනවා. අලුත් පාඩමේ මාතෘකාව මොකද්ද ටීචර්? අපි දැන් කරමු දශම ගණන්. පොඩ්ඩක් ඉන්න ටීචර්. හරියෝහන් පෑනක් ගන්නකම්. කොහොම ඉන්න ටීචර් මම පාට පෑනක් ගන්නකම්. ටීචර් මොකෝ ළමයා කලබලේ? අයියෝ ටීචර් මගේ බෝලා පෑන නෑ. දූඩොක් කෙනෙක් ඒක අරගෙන. මොනවා? ඩෝග් කෙනෙක්? අනේ ටීචර් ඩෝග් කෙනෙක් නෙමෙයි ඩූඩොක් කෙනෙක්. ඩූඩොක් කෙනෙක්. මොකක්? ඩූඩොක් කෙනෙක්? ඩූඩොක් කෙනෙක් අනේ ඩූඩොක් කෙනෙක්. ඒ කියන්නේ හොරෙක් අප්පා.